පාන්දර 5 මම හිතන්නේ අපි යනවා සිඩ්නි හැබැයි ෆ්ලයිට් එකේ නෙවෙයි ඩ්‍රයිව් කරනවා almost 10 hours තියෙනවා වරු my husband හිතන් ඉන්නේ එයා බය මම බය කියලා බලමු උනට මම කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ඒක මම හිතන්නේ මාර tiring drive එකක් වෙයි but hopefully we'll see what will happen ඉතින් අන්න අපි පාන්දර 5ට නැගිටලා කිව්වට ඉතින් 5:00 වගේ වුණා මං හිතන්නේ පිටත් දෙද්දී මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී අපි මං හිතන්නේ almost 3 months අපි සිඩ්නි ගිහිල්ලා වෙලාවක් තිබ්බේ නැහැ බිසි නිසා. අතරම මේ ඩ්‍රයිව් එක හිතුව තරම් ටයර්ඩ් වුණ නැහැ. හැබැයි මාරම ලස්සනයි යන අතරමඟ කියන වචන නෑ මාරම ලස්සනයි ඒ කියන්නේ ඒ හිතපු තරම් අර අමෝ මාර අමාරුවේ ඩ්‍රයිව් කරන එක එහෙම මොකුත් නෑ මොකද ගොඩාක් මේ සර්විස් ස්ටේෂන්ස් තියෙනවා යන කියන්නේ මං හිතන්නේ කිලෝමීටර් 20-25ට වගේම මාර විදිහට සර්විස් ස්ටේෂන්ස් තිබ්බා ඉතින් කිසිම එහෙම අර ලොකු මහන්සියක් තිබ්බේ නෑ මාරම ලස්සනයි හාලන මේ පේනවා වගේ ඉතින් ඔන්න අපේ ඇකමඩේෂන් එකට ආවා අපේ පළවෙනි ඇකමඩේෂන් එක මේක අලුතෙන්ම හදපු හොටෙල් එකක් ඒ කියන්නේ ඒගොල්ලෝ මං හිතන්නේ ඕපන් කරලා 1 month වගේ ඉතින් ටිකක් අලුත් හැබැයි අපි දෙවනියට හිටපු ඇකමඩේෂන් එක නම් හොරිබල් කියන්නේ ඒක ගොඩක් පරණ හොටෙල් එකක් සිටි එක මැද්දේ ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මම වීඩියෝ කරා මේ කොහොමද කියලා. අතරම අපි හිටපු පළවෙනි හොටෙල් එකයි ලාස්ට් හොටෙල් එකයි පර්ෆෙක්ට්. හැබැයි මැද්දේ හිටපු හොටෙල් එක නම් අතරම හරිම නැහැ. ඉතින් ඔයාලට කොස්ට් එක දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ ට්‍රිප් එකට කොච්චර කොස්ට් එකක් අපිට ගියාද? මම ඔයාලට ඒක වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් මේ සිඩ්නි වීඩියෝස් වල බ්ලොග් වල මට සීරීස් 3ක්වත් ගෙන්න මොකද අපි හිටපු දවස් ටිකට ඒවා එක විදිහට දාන්න බෑ මොකද මේ වීඩියෝස් එහෙම ගියොත් මට සෑහෙන ලොකු දිග වීඩියෝ එකක් ගන්න ඕන. ඉතින් ඒතකොට ඔයාලට බෝරින් මටත් බෝරින් මට බෝරින් නෑ මට කම්මැලි එච්චර එඩිට් කරන්න. ඉතින් we'll see කොහොමද අපි සිඩ්නි වල එන්ජොයි කරේ කොහෙද ගියේ මොකද කරේ කියලා. Do not remove. That's it. माँ पे बोला नहीं माँ पे बोला That's it. අවුලන්නේ අපේ first destination එක. Nothing special but හොඳයි comfy. පළවෙනියට ඉන්න accommodation එක destination එක නේ accommodation එක. ඉතින් අපි මේක වැඩි දෙයක් කරේ නැහැ මොකද අපි එළියට යන හින්දා අපිට නිකන් නිදාගන්න විතර අපිට තැනක් ඕනේ. ඉතින් yes බලමු අපි එදාට කීප තැනකට යන්න හිතන් ඉන්නවා. කියන්නේ ගොඩක් ලොකු තැනකට යන්න බැරි වෙයි. මගේ ඇස් දෙක බහලා මේ බලමු. කතා කේම ගත්තගෙන මේ ගෙදරින් ගෙනාවා හිතුවා සම්බොලයි ටේස්ට් එකක් කරමු මම හදපු කෑම ඉතින් එන ගමන් කන්න තමයි ගෙනාවේ උනාට එන ගමන් කන්න එහෙම සෙට් උනේ නැහැ නේද කෑම සීතලට masala sambole kalena the nightlife මොකද Sydney Bangkok ඇයි දානවා ඉපෝප fucking yeah, that's Pakistani night life in Sydney Paramount
මේක පරමන්ද නේ මොකද්ද? පරට්ටා. පරාටා. හරි හරි ඒව දාන්නේ නෑනේ. මං දානවා ඔයා කියන ඔක්කොම දානවා. දානවා මේක නම් දාන්න අනිවාර්යෙන් දානවා. දන්නේ Hah? Alright. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ලොකු දෙයක් ඇත්තටම සිඩ්නි වල අපි කරේ නැහැ. ඉතින් thank you so much for watching my videos. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.